Welcome to my YouTube channel සිංහල with M මදුෂානි. ඉතින් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයව. මුලින්ම ඔයගොල්ලන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් 2025 වසර ගෙවිලා ගිහිල්ලා අපිට අලුත් වසරක් උදා වුණා. 2026 නව වසරට අපි පාතබලා ඉවරයි දැන්. ඉතින් එක්සෑම් එකක් ලියන්න ලෑස්ති වෙන ළමයි විදිහට ඔගොල්ලන්ගේ පාඩම් වැඩ කටයුතු ටික සැලසුම් කරගත්තද 2026 වසරට අදාළව. ඔන්න මේ අවුරුද්දේ විභාගයට ලියන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි පෙබරවාරි මාසේ O level විභාගයට සූදානම් වෙන ළමයි සෙට් එක. ඒ වගේම 2026 අගෝස්තු මාසේ A level සෙට් එකත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් දෙගොල්ලන්ටම විශ් කරනවා මේ අවුරුද්දේ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරලම අද පාඩමට අදාළ කොටස් ටික කියලා දෙන්න. ඉතින් ඔන්න වැඩ පටන් ගන්න. අලුත් අවුරුද්දක් උදා වුණා. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් විදිහට ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු ටික පටන් ගන්න. හරිම ලස්සනට වැඩ කටයුතු ටික කරන් ගිහිල්ලා හරිම ආසාවෙන් වැඩ කටයුතු ටික කරගෙන ගිහිල්ලා අපි ආසාවෙන් එක්සෑම් එකට මුහුණ දෙමු. ඊට පස්සේ අපි හොඳ රිසල්ට් එකක් ගමු. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ ඔයාලගේ සිංහල පොතේ තියෙන හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ කියන පාඩමට අදාළ කවි කිහිපයක්. මගේ channel එකට ළමයි කමෙන්ට් දාලා තිබුණා හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ පද්‍ය පන්තියට අදාළවත් කවි ටිකක් දෙන්නකෝ කියලා. ඉතින් මම දන්නවා ඕගොල්ලන්ට පොතේ තියෙන හැම කවියක්ම පාඩම් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔන්න විභාගයට කොයිම විදිහ හරි මොනම ප්‍රශ්නයක් ආවත් උත්තරයක් ගලප ගන්න පුළුවන් විදිහේ උපුටන සහ කවි ටිකක් තෝරලා දෙනවා කියලා මම ඕගොල්ලන්ට කලින්ම පොරොන්දු වුණානේ. ඉතින් ඔන්න හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ පද්‍ය පන්තියට අදාළව කවි ටිකක් අද අරගෙන ආවා. හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ පාඩමට අදාළව කවි 4ක් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. ඒ කවි 4 පාඩම් කරගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම ඇසුරින් අහන ඕනිම ප්‍රශ්නයකට පිළිතුරක් ගලප ගන්න. අපි දැන් බලමු මොනවද ඒ කවි 4 කියලා. හරි. ඔන්න ඔය විදිහට මම ඔයගොල්ලන්ට හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ පද්‍ය පන්තියට අදාළව කවි 4ක් දීලා තියෙනවා. මේ කවි 4 පාඩම් කරගන්න හැමෝම ඔයගොල්ලන්ට පුළුවන් ඕනිම ප්‍රශ්නයකට උත්තර ලියන්න. මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ප්‍රශ්නයක් උදාහරණ ගෙනහැර පාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියක් තුල වූ හැකියාව පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න කියලා. ඉතින් ඔය කවි 4 දාලා ඔයාට පුළුවන් උදාහරණ ගෙනහැර පාමින් ජන කවියා කොහොමද සමාජයට උපදෙස් දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ කවි 4ෙම තියෙන්නේ උදාහරණ ගෙනල්ලා අපිට පෙන්නලා අපිට උදාහරණත් එක්කම දක්වමින් උපදෙස් දෙන ආකාරය තමයි මේ කවි 4ෙම තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක්දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග ගොස් කොටන්ටද. ඉතින් මේ කවියේ අර්ථය තමයි නිසි කාලයට කරන්න ඕනි දේවල් සහ නිසි කාලයට විය යුතු දේවල් කළ යුතු බව. අපි යම් කාර්යයක් කරන්න ඕනි ඒ කාර්ය කිරීමට අදාළ ගැළපෙන වයසේදී. එහෙම නැතුව ඒ කාලේ ඉක්මවා ගියාට පස්සේ අපිට ඒ කාර්ය කර ගැනීමට තියෙන අපිට ඒ කාර්ය කරගන්න තියෙන ශක්තිය නැති වෙලා ගියාට පස්සේ අපිට ඒ කාර්ය කරන්නත් බෑ. ඒ කාර්ය කරාට වැඩකුත් නැති වෙනවා. ඉතින් මේකේ කියනවා ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද. ඇස් පේන්නේ නැති දවසට පොත් අරගන්නේ පොත ළඟට අරගන්නේ කියවන්නද කියලා අහනවා. ඇත්තටම ඇස් පේන කාලේ අපි පොත් අරගෙන කියවන්නේ නැතුව ඉඳලා පොත් දිහා බලන්නේවත් නැතුව ඉඳලා ඔන්න ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ අපිට පොත් කියවන්න ආසාවක් ඇති වුණාට වැඩක් නැහැ. මොකද අපිට ඒ වෙලාවට ඇස් පේන්නේ නැති නිසා. ඔන්න ජන කවිය අපූර්ව ආකාරයට උපදෙස් දෙමින්ම උදාහරණ සපයමින්ම අපිට උපදෙස් ලබා දෙන ආකාරය දැන් මේකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම කවිය කියනවා දත නැතිදා උක්දඬු ගිනි තපින්ටද. උක් ගහක රස බලන්න පුළුවන් අපිට දත් තියෙන කාලේ විතරයි. උක් ගහ හොඳට හපලා ඒකේ රහ බලන්න පුළුවන්නේ දත් තියෙන කාලෙටනේ. ඉතින් දත් නැති කාලෙට උක්දණ්ඩක් අරගෙන රහ බලන්න බෑ කියලා ඔන්න කවිය උදාහරණත් එක්කම පැහැදිලි කරනවා. ඊට පස්සේ කියනවා වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද.
අපේ ඇඟේ ශක්තිය නැති වුණාම වයසට ගියාම අර හැරමිටියෙන් යන කාලේ උදා වුණාම අපිට පුළුවන් ද කාත් එක්ක හරි රණ්ඩුවට ගිහිල්ලා දිනන්න, කාත් එක්ක හරි ගුටි බැටු මාරුවකින් අපිට ජයග්‍රහණයක් ලබා ගන්න බැහැනේ. ඉතින් ඔන්න කියනවා ඒ ශක්තියක් නැති දවසට කාත් එක්කවත් ගහ ගන්න ගිහින් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ කියනවා යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. ඔන්න යුද්ධෙට නැති කඩුව කොස් කොටන්ටද කියලා ඔන්න අපේ පැරණි ගැමි කියමනකුත් තියෙනවනේ. යන්න ඒකත් මේ කවියට යොදා ගනිමින් කවියා අපිට කියනවා අර නිසි කාලයට නිසි වයසේදී කළ යුතු දේවල් කරන්න ඕන කියලා ඔන්න උපදේශයක් ලබලා දෙනවා. ඊට පස්සේ අනිත් කවිය ගත්තොත් එක්කුණ දාට උක්දණ්ඩේ පැණිසේමා වෙන්නුණ දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා විවාහ ජීවිතයේ යථාර්ථය පිළිබඳව උපදේශ මාලාවක් ලබලා දෙනවා. ඉතින් ඒක ලබලා දෙන්න ඔන්න උදාහරණත් අපිට ඉදිරිපත් කරමින් තමයි මේක පිළිබඳව අපිට උපදේශයක් ලබලා දෙන්නේ. කවියා කියනවා අලුතින් විවාහයට පත්වෙච්ච යුවලක් විවාහයට පත්වෙච්ච අලුතම උක්දණ්ඩේ පැණි වගේ හරිම මිහිරි හරිම එකමුතුවෙන් ජීවත් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි බැරි වෙලා හරි මේ දෙන්නාගේ කසාදය කැඩිලා, ඒ කියන්නේ දික්කසාද වුණොත් මේ දෙන්නා යක් දෙබරේ වද වගේ කියලා කියනවා. මේ යක් දෙබර කියලා කියන්නේ බිම හදන දෙබරයක්ලු. මේකේ වාසය කරන දෙබරුන් ඊටමත් විෂ සහිතයි කියලා ගැමියන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය යක් දෙබරේ වද වගේ තමයිලු මේ විවාහ වෙච්ච ඉවල බැරි වෙලා හරි දික්කසාද වුණොත්. ඉතින් ඊට පස්සේ ආයි කියනවා ගොසින් ගොසින් කටුවත්තේ අගසේම. ඔන්න ටික කාලයක් ගත වෙද්දි විවාහ ජීවිතේ කටුවත්තක අග වගේලු. ඒ කියන්නේ දෙන්නට දෙන්න නුරුස්සන ගතිය ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා විවාහ ජීවිතේ කල්යන්න කරවිල සහ තිබ්බටු වගේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය පිළිගන්නවනේ කරවිලත් තිත්තයි තිබ්බටුත් තිත්තයි කියලා. අන්න ඒ වගේ විවාහ ජීවිතේ මුලදී තියෙන මිහිරි බව ටිකෙන් ටික කාලේ ගත වෙන්න ඒ විදිහටම රැඳෙන්නේ නැති වෙනවා කියලා ඔන්න කවියෝ අපිට උපදෙස් දෙනවා. ඊට පස්සේ ඊගාව කවිය ගත්තොත් රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදමුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද. ඔන්න කවියා මේකෙන් අපිට කියන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව තමයි අපිට කියන්නේ. බලන්නකෝ ජනකවියා අපෙන් අහනවා රත්තරන් විමානයක හිටියත් අපිට දුකක් දැනෙන්නේ නැති වෙයිද? අපේ හිතට දුකක් ඇති වෙන්න අපි ඉන්න ස්ථානය ලොකුවට බලපාන්නේ නැහැනේ. ඇත්තටම දුප්පත් මිනිස්සෙකුටත් දුක කියන දේ පොදුයි. එතකොට පොහොසත් මිනිස්සෙකුටත් දුක කියන ධර්මතාවය පොදු ධර්මතාවයක්. ඉතින් ඒ දුක කියන එක අපිට සල්ලි තිබුණා කියලා නැති වෙන්නේ නැහැ. ඒ නිසා කවිය කියනවා රත්තරන් විමානයක හිටියත් මිනිස්සෙයින්ට දුක කියන දේෙන් ගැලවෙන්න විදිහක් නැහැ කියලා. පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද කියලා අහනවා. ඔන්න කවිය අහනවා අපි ආහාරයට ගන්නේ මී පැණි නම් මී පැණි කෑවොත් අපිට බඩගිනි එන්නේ නැද්ද කියලා අහනවා. ඇත්තටම හැමෝටම දරා ගන්න බැරිම ලොකුම ගින්නනේ බඩගින්න කියලා කියන්නේ. ඉතින් බඩගින්න කියන එක අපිට මී පැණි කෑවා කියලා අපිට දැන් අද මී පැණි කෑවා කියලා ඔන්න තව අවුරුදු ගානකට බඩගිනි ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. බඩගිනි දැනෙන එක අපිට වළක්වන්න බෑ. ඉතින් කවියා කියනවා පැණි මීයේ කෑමුත් බඩගිනි නැති වෙද්ද කියලා ඔන්න අපින් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ කියනවා මිනි බරණින් සැදමුත් ගත නොදිරද්ද අපේ ගත මේ දිරා යන කය මිනි ආභරණ වලින් මණික් ආභරණ වලින් රත්තරන් ආවරණ වලින් පළඳගෙන හිටියත් මේ ශරීරය දිරා යන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් කවියා කියන්නේ අපි කොයිතරම් ලස්සනට හැඩ වැඩ වෙලා හිටියත් අනිවාර්යයෙන්ම අපිට මරණය කියන එක කවදම හරි උරුම වෙනවා කියන එක තමයි කවියා කියන්නේ. ඊට පස්සේ අවසානට කියනවා පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද කියලා අහනවා. අකුණු ගහන වෙලාවට අකුණ වදින්න පැණි වරකා ගහද්ද කොහොඹ ගහක්ද කියලා බල ඉන්න හැනේ. අකුණ වැදෙන්න ගස් වර්ගවලට අනුව නෙවෙයි අකුණ වැදෙන්නේ. ඉතින් කවිය අහනවා පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද? පැණි වරකා ගහටත් හෙන වදින්න බැරිද? එහෙනම් ඔන්න අපිටත් අපේ ජීවිතයේ මරණය කියන එක කොයි වෙලාවෙ එයිද කියලා කියන්න බෑ. මරණය කියන එක අපි ළඟට එන්න ජීවිතයේ සමාජයේ කුල ભેදයක් නැහැ, වයස් ભેදයක් නැහැ, දුප්පත් පොහොසත් ભેදයක් නැහැ.
මේ කියන කිසිදු ભેදයකින් තොරව මරණය කියන එක අපිට කොයි වෙලාවෙ කොයි මොහොතේයිද කියලා කියන්න බෑ කියලා ඔන්න කවියා උදාහරණයක් ගෙන හැරපාමින් අපිට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ 4 වෙනි කවිය ගන්න. අඳුරු කරවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා අනුන් ලියන් දැක තමලියට තලතලා දුවන මුවන් දැක නොදමන් නිලුව පලා. ඔන්න කියනවා කවියා සමස්තයක් විදිහට කවි පන්තියෙන් අපිට උපදේශයක් ලැබලා දෙනවා. තමන් ළඟ නැති දෙයක් දැකලා තමන් ළඟ තියෙන වටිනා දේවල් තමන් ළඟ තියෙන වැදගත් දේවල් නැති කරගන්න එපා කියලා ඔන්න කවියා අපිට උපදෙස් දෙනවා. අපි දන්නවා පැරණි කතාවකුත් තියෙනවා. පලා නෙල ඉන්න පුද්ගලයෙක් මුවෙක් දුවන් යනවා දැකලා මුවා පස්සේ දුවගෙන යනවා මුවා මරන්න. හැබැයි ඊට පස්සේ අන්තිමේ ඒ මනුස්සයාට පලා මිටියක් නැති වෙනවා මුවත් නැති වෙනවා. ඒ නිසා තමන් ළඟ තියෙන වටිනා දේවල් තමන් ළඟ නැති දෙයක් වෙනුවෙන් තමන් ළඟ තියෙන දේවල් නැති කරගන්න එපා. තමන් ළඟ තියෙන දේ හැමතිස්සෙම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න කියලා ඔන්න කවියා උදාහරණ ගෙන හැරපාමින් අපිට උපදෙස් ලබා දීලා තියෙන ආකාරය ඔන්න ඔයාලට ওই කවි 4 ආශ්‍රයෙන් ලියන්න පුළුවන් කියලා දැන් පැහැදිලි වෙනවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඕගොල්ලන්ට තවත් ප්‍රශ්නයක් ආවොත් ලියන්න භාෂාව ගැන. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ප්‍රශ්නයක් දුන්නා කියලා කවියා මෙම පද්‍ය පන්තිය සාර්ථක කර ගැනීම සඳහා යොදාගෙන ඇති භාෂා උපක්‍රම මොනවද කියලා ප්‍රශ්නයක් ලියන්න ආවොත් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් මේ කවි 4 ආශ්‍රයෙන් මේකේ තියෙන භාෂා ලක්ෂණ ටික උපුටා දක්වමින් ඔයගොල්ලන්ට සාර්ථක පිළිතුරක් ගලප ගන්න පුළුවන්. බලන්නකෝ. මේකේ ඉස්සෙල්ලාම කවියේ තියෙන යුද ඇතිදා නැති කග ගොස් කොටන්ටද, ඒ වගේම 3 වෙනි කවියේ තියෙන පැණිවරකා ගසටත් හෙන නොවතිද්ද, ඊට පස්සේ 4 වෙනි කවියේ තියෙන දුවන මුවන් දැකන දමන් එළුව පලා වගේ ඔන්න ගැමි කියමන් යොදාගෙන මේ කවි පන්තිය සාර්ථක කරගෙන තියෙනවා කියලා ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් එක භාෂා ලක්ෂණයක් විදිහට. ඒ වගේම තමයි උපමා රූපක භාවිතයක් මේ කවි තුල දක්නට ලැබෙනවා කියලා ලියන්න පුළුවන්. බලන්නකෝ එක්කුණ දාට උක්දණ්ඩේ පැණිසේමා. ඔන්න දෙදෙනෙකුගේ එක්වීම විවාහය උක්දණ්ඩේ පැණි වලට සමාන කරලා තියෙනවා. අන්න ඒ කවිය ගත්තොත් ඒ කවිය තියෙන්නම උපමා 4ක් ආශ්‍රයෙන් තමයි අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාට ඒ කවිය ලියන්න පුළුවන් උපමා භාවිත කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි රූපකාර්ථවත් යෙදුම් භාවිත කරලා තියෙනවා 3 වෙනි කවිය තුල. රන්වීමනේ පැණිමීයේ වගේ වචන තුලින් ඔන්න රූපකාර්ථයක් අපිට ලබලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කවි හැම කවියකම අවසානට එලිවැට දකින්නට ලැබෙනවා. ඔයාලා දන්නවා දැනටමත් එලිවැට කියන්නේ මොකක්ද කියලා. එලිවැට කියලා කියන්නේ පද්‍ය පන්තියක පද්‍ය පාදවල අවසානයේ එක සමාන වචන යොදාගෙන තියෙනවා නම් අපි කියනවා ඒකට එලිවැට කියලා. ඉතින් මේ හැම කවියකම එලිවැට දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කවි තුල ඔන්න යොදාගෙන තියෙනවා අනුප්‍රාසවත් යෙදුම් යොදාගෙන තියෙනවා. අවසාන කවිය ගත්තොත් ඒකේ තියෙනවා අනුන් ලියන් දැක තමලියට තලතලා වගේ ඔන්න අනුප්‍රාසවත් යෙදුම්. අනුප්‍රාසවත් යෙදුම් කියලා කියන්නේ එක සමාන වචන එක තැන යෙදීම, එක සමාන ශබ්ද එක තැන යොදා ගන්න එකට ඔන්න අපි කියනවා අනුප්‍රාසවත් යෙදුම් කියලා. ඒ වගේම තමයි පළවෙනි කවියේ තියෙන යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද කියන එකත් ඔන්න අනුප්‍රාසවත් යෙදුමකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි කවියේ තියෙනවා ගොසින් කටුවත්තේ අගසේමා. ගොසින් කියන්නේ ඔන්න ඒ වගේම අනුප්‍රාසාත්මක යෙදුමක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් භාෂා ලක්ෂණ නැත්නම් භාෂා උපක්‍රම මොනවද කියලා අහුවත් පිළිතුරක් ගලප ගන්න. ඒ විතරක් නෙවෙයි ජන කවි තුළ තියෙන ලක්ෂණ උපදේශාත්මක කවියේද දකින්නට ලැබෙනවා කියලා ප්‍රශ්නයක් දුන්නොත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ජන කවිවල තියෙන ලක්ෂණ මොනවද කියලා. ජන කවිවල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සරල බව. ඇත්තටම සරලයි, තේරුම් ගන්න පහසුයි. ඉතින් මේ උපදේශාත්මක කවිත් ඔන්න ඉතාමත් සරලයි, තේරුම් ගැනීමටත් පහසුයි. ඒ වගේම තමයි උපමා රූපක බහුලව භාවිත කරලා තියෙනවා ජන කවිවල. ඒ වගේම උපදේශාත්මක කවිය තුලත් උපමා රූපක බහුල භාෂාවක් භාවිත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එලිවැට සහ එලි සමයෙන් යුතුයි ජන කවි. ඒ වගේම උපදේශාත්මක කවිත් එලිවැට එලි සමයෙන් යුක්ත බව ඔන්න මේ පද්‍ය පන්ති ඇසුරින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම අව්‍යාජයි මේ ජන කවි. ඒ වගේම තමයි උපදේශාත්මක කවිත් අව්‍යාජ බවින් යුක්තයි. එහෙමත් නැත්නම් අපි කිව්වොත් සමාජයේ යථාර්ථය නිරූපණය කරන කවි තමයි මේ ජන කවි සහ උපදේශාත්මක කවි තුළ අන්තර්ගත වෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි තාලානුකූලව ගායනා කළ හැකිවීමත් ඔන්න ජනකවිවල තවත් ලක්ෂණයක්. ඉතින් උපදේශාත්මක කවිත් ඔන්න තාලානුකූලව ගායනා කරන්න හැකියාව තියෙනවා. තවත් ලක්ෂණයක් තමයි ජනකවි සංයමයෙන් යුතුයි. සංයමයෙන් කියන්නේ ඉතාමත් ඉවසීමෙන් අනුන්ගේ හිත නොරිදෙන විදියට උපදෙස් දෙන්න සමත් කවි කොට්ටාසයක් තමයි, කවි විශේෂයක් තමයි ජනකවි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි උපදේශාත්මක කවි තුලත් ඒ සංයමයෙන් යුතු බව දකින්නට ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ජනකවිවලම එකාංගයක් තමයි උපදේශාත්මක කවි කියලා කියන්නේ. ඒ නිසා ඔන්න ජනකවිවල තියෙන ලක්ෂණ උපදේශාත්මක කවි තුලත් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා කියලා පිළිතුර ගලප ගන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට අපිට පුළුවන් මේ කවි 4 දාලා ඕනිම ප්‍රශ්නයකට පිළිතුරක් ගලප ගන්න. ඉතින් එහෙනම් මම හිතනවා මේ කවි 4 ආශ්‍රයෙන් ඕනිම ප්‍රශ්නයක් ආවොත්, කොයිම විදිහක හරි ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි කියලා පිළිතුරක් ගලප ගන්න. ඉතින් ඔය කවි 4 හැමෝම පාඩම් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ පාඩම ගොඩ දා ගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම ආයෙත් ප්‍රාර්ථනා කරනවා සුබ නවවසරක් වෙන්න කියලා. මේ අවුරුද්දේ ඔයගොල්ලෝ හිතන පතන සිතුවිලි සියල්ලක්ම යහපත් සිතුවිලි හැම දෙයක්ම ඔයගොල්ලෝ හිතනවාටත් වඩා ඉක්මනින් සහ හිතනවාටත් වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා ඔන්න මම මගේ මුල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ලෙනාත හැර යාම පාඩමින් ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහින් යන්න. Thank you for watching Sinhala with M Madashani YouTube channel.